සාතුකියන් කවුරුත් වැඩමවදාළ අතිගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රථමයෙන්ම මේ උදා වූ විවාහ වර්ෂ 2026 සෑම දිනකටම නිදුක් නිරෝගීමත් වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ විහාරස්ථානයේහි සෑම වර්ෂයකම වර්ෂයක් අවසන් වන මොහොතේදී නව වර්ෂයේ උදා වෙන අවස්ථාවේදී සුවිශේෂී පින්කම් සංවිධානය කරනු ලබනවා අපේ විහාරස්ථ දායක සභාවෙන් විසින්. ඒ අනුව මේ වර්ෂයේදී ඊයේ පටන් මේ අවස්ථාව දක්වාම විවිධ පින්කම් සංවිධානය කරලා මේ අවස්ථාවේදී මේ ආශිර්වාද බෝධි පූජාමය පින්කම සිදු කරන්නට සූදානම් වන්නේ. ඉතින් අද දවසේ මේ පින්කම සඳහා වැඩම අවදාළේ අපේ කුඹුක පුරාණ ශ්‍රී මහා විහාරාධිකාරී රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ මෙදමුලන බුද්ධ ශ්‍රී පඬිත හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ තම විහාරස්ථානයේහි පින්කම් අද දවස පුරාවටම පවත්වලා බොහොම වෙහෙසට පත් වෙලා සිටින මොහොතක නමුත් අපේ ආරාධනාව අනුව උන්වහන්සේ බොහොම නිහතමානීව කොතරම් අපහසුතාවයන් තිබුණත් පීඩාවන් අසනීප තත්ත්වයන් තිබුණත් ඒවා මැද්දේ මේ අවස්ථාවට වැඩම කරවන්නට යෙදුණා. ඉතින් ප්‍රථමයෙන්ම මා වැඩම අවදාළ අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ විහාරස්ථානය සහ මේ දායක පින්නතුන් වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. උන්වහන්සේව පිළිගැනීම සඳහා කවුරුත් සාදු කියන්නේ. අද දවසේ මේ පූජා පින්කමේ දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ අප විහාරස්ථ ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ දූ දරුවන් දෙමාපියන් ආචාර්ය මණ්ඩලය සහ විහාරස්ථ දායක සභාව ඒ ඇත්තන්ගේ මූලිකත්වයෙන් දායක සභාවේ මූලිකත්වයෙන් දහම් පාසල සම්බන්ධ කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කිරීමේ අරමුණ හැටියට විශේෂයෙන්ම මා මුලින් සඳහන් කරපු ආකාරයට මේ පින්නතුන් සෑම දිනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට ලැබුවා වූ නව වසර නිදුක් නිරෝගීමත් සුවපත් නව වසරක් බවට ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ මූලික අරමුණ ඇතිවයි අද දවසේ මේ පින්කම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මම කාල වේලාව ගන්නෙ නැහැ මේ අවස්ථාවේදී අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට ආරාධනා කරනවා මහත් වූ ගෞරවයෙන් පූජා පින්කම මෙහෙයවා වදාරන්නට. සාදුකාරය පවත්වන්න. පූජාය මානසාක්‍ය සිංහ තිලකාකර සාගරං කරුණාය ලෝක හිතත්තාය සීතෝදක සම්නිබන් සද්දා බලේන චින්තාකාසේ කුසුම රන්සිතාරකං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජ පාදපන් සකල ලෝක වාසේ බුදුනු පූජාවෙන් තිලක දුන් කරුණා ගුණයෙන් නොදන හට සිලිලාරික සිසිල දුන් සදහ බලෙන් සිත් අහසේ සුපිපුන තරු කුසුබවන් වන්දාමි සකල ලෝක පූජ අමාමෑණි බුදුරදුන් තරනාය මග්ග සාධනාය
සත්තා භව අන්නවන් ලෝක ජාත දුක්ඛ නාස විඤ්ඤාචරියෝ සමන් සංසාර මෝහ අන්ධකාර සදාකාල නාසනං වන්දාමි සකල ලෝක පූජ ධම්ම රාජ සාදරං භව සයුරින් තෙරවන්න සමදා මග කියා දුන් සෝක රෝග නසාලන්න සදහම් ඔසු ලබා දුන් සංසාර මෝහ අන්ධකාර දුර්වනසේ එළිය දුන් වන්දාමි භක්ති ප්‍රේමයේනි සිරි සදහම් සහන දුන් විතරාගි සාසනාය පත්තෝ නිබ්බානතං ධාත දාන පුණ්‍ය වඩ්ඩ මහනිසංසදායකන් අරහන්ත පත්ත පූජිතංග දේවානර අන්නවන් වන්දාමි සකල ලෝක පූජ සංඝ රාජ සාදරං විතරාගි සාසනයෙන් නිවන් පුරට වන්තුම් පින් වඩමින් ඉටු කරලු දන් දෙන අයගේ පැතුම් අරහන්ත භාව ලබා ගන්න යොමු කරලු තම සිතුන් වන්දාමි සකල ලෝක පූජ සංඝ රාජයන් වඳින් සාදු කියන්න නමස්කාරයේ තෙවරක් කියන පංචශීලයේ සමාදන් වෙන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං
සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දන්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න එකට තුන්රුවන් වන්දනාව සිද්ධ කරමු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්විත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහේති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකං සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බතානි සුපතිත්තිතං සාරීරික ධාතු මහා බුද්ධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයන්නකා පත්තෝ සම්බං යුතං සත්තා
වන්දේ තම් බුද්ධිපාදපන් ඉමේ ඒතේ මහා බුද්ධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමං ස්වාමි බෝධි රාජා නමස්තුතේ ඉන්ද්‍රනීල වන්න පත්ත සේසකන්ද බාසුරම් සත්තුනික පංකචායි පූජිතංග සාදරං අග්‍ර බෝධි නාම වාම දේවරුක්ක සම්නිබන් තං විසාල බෝධිපාද අන්නමාමි සම්බදා පඨමං බෝධිපල්ලංකම් ဒုတိယံ ච අනිම්බිසං තතේයං චංක මනං සෙත්තං චතුත්තං රතනාගරම් පංචමං අජපාලං ච මුචලින්දේන චත්තමං සත්තමං රාජායතනං වන්දේ තම් මුනි සේවිතං සාදු කියන්නේ අද 2026 නව වර්ෂයේ ලැබපු පළවෙනි දවසේ කුඹග නාගසන්දිය ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරුකටයුතු ලොකු හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව විහාරස්ථ දහම් පාසලේ දුවා දරුවන් ආචාර්ය මණ්ඩලය එවැගේම සතර පේරුවේ 10 කාරකාදී පින්වතුන් විහාරස්ථානයට එකතු වෙලා මේ නව වර්ෂයට ආශිර්වාද ලබා කර ගැනීම අරමුණු කරගෙනත් විශේෂයෙන්ම විහාරාධිපති ලොකු හාමුදුරන් වහන්සේගේ ජන්මදිනයට සිත ප්‍රාර්ථනාවන් සිදු කිරීම අරමුණු කරගෙනත් සතර පේරුවේ සීලූම දායකාරකාදී පින්වතුන්ට ආශිර්වාද ලබා කර ගැනීමත් කියන මේ උතුම් අරමුණු මූලික කරගෙන මේ උතුම් සම්බුද්ධ පූජාමේ පින්කම බොහෝම ගෞරවයෙන් යුක්තව සූදානම් කරගන්නට යෙදුණා. ඒ අනුව ඔබ විසින් බොහෝම ගෞරවයෙන් සදහැ සිතින් පිළියෙල කරලා තැන්පත් කරන්නට යෙදුණ තෙල් මල් ගිලම්පස සූදුදුම් ආදී කොට මේ සියලුම පුද පූජාවන් අමාවැණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත සම්බුදු ගුණයන් මෙනෙහි කරලා මේ නව වර්ෂයේ උදා වෙච්ච මේ උතුම් දවස තුල බුදුරජාණන් වහන්සේට සඳෑ භාගයේදී ගිලම්පස සම්බුද්ධ පූජාවක් හැටියට බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පුදමි පූජා කරමු. පූජාම වේවා. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සියලු පූජාවන් ඉවසාවදාරණ සේක්වා කියන උතුම් ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන මා කිව්වට පස්සේ මේ උතුම් ගාථාවන් කියලා සම්බුද්ධ පූජාවන් පූජා කරන්න. ඒ භාග්‍යවත් වරිහත් බුදුරජාණන් වහන්සේට මම වදේ නමස්කාර කරමි. මාගේ නම
නමස්කාරය වේවා නිවේදයාමි සම්බුද්දං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසබං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුබං පානීයමේ තම් භගවා පතිගන්හාතු මුක්තමන් ගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්දං පූජයාමි තමුනුදන් සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නීන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යතයි ධම්මේ කායු තතායාති විනාශ භාවං අදේවාසේ තුනු බන්තේ පානියං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුක්තමන් අදේවාසේ තුනු බන්තේ ගිලාන පච්චයන් ඉමන් අනුකම්පං උපාදාය පතිගන්හාතු මුක්තමන් අදේවාසේ තුනු බන්තේ සජ්ජන් පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුක්තමන් නාගවල්ලේ දලුපේතං චුල්ල පූග සමායුතං තාම්බුලම් පතිගන්නා
සතම් පූජේමි දංජිනෝ අදේවාසේ තුනු බන්තේ සම්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමන් මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙත් සතුරන් සිඳලුසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණතා වූ බුදුරජාණන් වහන්සේට මේ සුවඳ දුම් පූජා කරමි මේ සුවඳ මල් පූජා කරමි මේ ගිලම්පස පූජා කරමි මේ දත් පූජා කරමි මේ සියලු පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සසර දුකින් අත් මිදීම පතා පුදමි පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා
ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවහන්නෝතු සම්බ දුක්ඛාපංචතු සාදු කියන්නේ අද පින්කමේ දායකත්වයේ දරන්නේ ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ දරුදරියන් දෙමව්පියන් හා ආචාර්ය මණ්ඩලය හා විහාරස්ථ දායක සභාව ඒ පින්වතුන් සියලු දෙනාටමත් ඒ වගේම සිසුධර්මාරාම විහාරාධිපති ගරු කටයුතු ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍ය නම කියන්ට අවසරයි කුමුකේ ගුණානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ 63 වන ජන්මදිනයට ආශිර්වාද සිදු කිරීම අරමුණු කරගෙනයි විශේෂයෙන් මේ පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. මේ වෙලාව තුල දේශනා කරනු ලබන ආරක්ෂක සෙත්පිරිස් සූත්‍ර දේශනාවේ අනුහසින්ගානුභාවයෙන් අද මේ පින්කමේ මූලික අරමුණ බවට පත්වෙන ගරු කටයුතු ලොකු හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද සිදු කිරීමත් ඒ වගේම දහම් පාසලේ ද්වාදරුවන් ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් දායක සභාවේ සියලු පින්වතුන්ට මේ වෙලාව තුල දේශනා කරනු ලබන උතුම් ආරක්ෂක සිත්පිරිස් සූත්‍ර දේශනාවේ අනුහසින්ගානුභාවයෙන් බලපාල තිබෙන සියලු ග්‍රහ දෝෂ සඵලයන් දුරු වේවා කායික මානසික සියලු පීඩාවන් දුරු වේවා විශේෂයෙන්ම අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් සිදු කරනු ලබන ශාසනික මෙහෙවරයම් තව තවත් සිදු කර ගන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙන්නටත් ඒ වගේම දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගන්නට ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ දෙමව්පියන් ඇතුළු දායක සභාවේ සියලු පින්වතුන් විසින් කරන කියන සියලුම රැකිරක්ෂා ආදී කටයුතු වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් ආදී කටයුතු මේ නව වසර තුන සරවත් ප්‍රකාරයෙන්ම සාර්ථකභාවයට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාරන්ට යෙදුන උතුම් වූ ආරක්ෂක පිරිත් දේශනාවන් දේශනා කරනවා. මේ උතුම් පිරිත් දේශනාවේ ආනුභාව බලය තුලින් ඔබ සැමට සතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන පිරිත් ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතේන සච්ච වජ්ජේන පාසුත්වං රතනත්ත අංගේතේන සච්ච වජ්ජේන පාසුත්වං රතනත්ත අංගේතේන සච්ච වජ්ජේන පාසුත්වං රතනත්ත අංකින්ච විත්තං ඉදවා උරං වාසග්ගේ සුවායං රතනම් පනීතම් නනෝ සමංගත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති උතු කයං විරාගං අමතම් පනීතං යජජ්ජගා සක්කේ මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවක්ති උතු කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චින්තායතිකේ බවස්මින් තේකීන බීජා විරුල්ලි චන්දා නිබ්බන්ති දීරායතායම් ප්‍රදීපෝ ඉදම්පේ සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති උතු කරණීය මත්ත කුසලේන අන්තං සන්තම් පදං අபிසමිච්ච සක්කෝ ජෝත සෝජෝත සුවජෝ චස්ස මුදු අනතිමානී සන්තොස්ස කෝච සුබරෝච අපකිංචෝච සල්ලෝක උත්ති
සන්තේන්ද්‍රයෝච නිපකෝච අපගම්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විං උපරේ උපවදේයුම් සුඛිනෝ වාකේ මිනෝ හුන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතත්තේ තසාවාතා විරාවානමසීසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානුකතුලා දිට්ඨාවායේව අන්දිට්ඨායි ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සේවා සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත ඥාති මඤ්ඤේත කච්චතිනං කංචේ භාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්චේ මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ එවම්පි සම්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසම්බාදං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මමේතං යාරං දමාවෝ දිට්ඨිංච අනුපගම්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනීයගේ දං නයිජාතු ගම්බසේයම් පුනරේති ඒතේන සච්ච වංජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වංජේන සබ්බ බයෝ විනස්සතු ඒතේන සච්ච වංජේන සබ්බ රෝගෝ විනස්සතු තන්නං කරෝ මා වීරෝ මේදං කරෝ මායසෝ සරණං කරෝ ලෝකයතෝ දීපං කරෝ ජුකින්දරෝ කුණ්ඩඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසා සබ්බෝ සුමනෝ සුමනෝ දේරෝ රේවතෝ රතිවඩ්ඩනෝ සෝබිතෝ ගුණ සම්පන්නෝ අනෝම දස්සේ ජනුත්තමෝ පතුමෝ ලෝක පජ්ජෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සක්කසාරෝ සුමේදෝ අංග පුංගලෝ සුජාතෝ සම්බලෝ කම්බෝ පියදස්සේ නරසබෝ අත්ත දන්සේ කාරුණිකෝ ධම්ම දන්සේ තමෝනුදෝ සිද්ධාන්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච අනුපමෝ සිකී සබ්බේතෝ සන්තා විස්ස භූසුඛදායකෝ කකුසන්දෝ සත්තවාවෝ කෝනාගමනෝ රණංජෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්ඛ පුංගෝ තේ සංසච්චේන සීලේන කන්ති මෙච්ච බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තෝ ආරෝකේන සුඛේන චාති සබ්බී
පීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ නක්ඛත්තේ අක්ඛභූතානම් පාපංගා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංපද්දවේ නක්ඛත්තේ අක්ඛභූතානම් පාපංගා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංපද්දවේ නක්ඛත්තයක්ඛ භූතානම් පාපග්ඝා නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංඋපද්දවේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ අස්සතු කාලේන සග්ග සම්පත්තයෝ තුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු කියන්නේ වාසනාවන්ත කාරුණික පින්වතුනි අද 2026 නව වර්ෂයේ ලබලා ලෝකවාසී බෞද්ධ ජනතාව විශේෂයෙන්ම තම මේ ලැබිච්ච නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා කරගන්න දිනයක් අවස්ථාවක් මේ වෙලාව වෙනකොට විශේෂයෙන්ම ලංකාවේ සෑම විහාරස්ථානයක් මුල් කරගනිමින් මේ ආකාරයේ ආගමික කටයුතු සිදු කරමින් බෝධි පූජාමේ පින්කම් පිරිත් දේශනාවේ පින්කම් සිදු කරගනිමින් ආශිර්වාද ලබා කරගන්න වෙලාවක් මේ වෙලාව කුඹුක නාගසන්දිය සිසුධර්මාරාම විහාරස්ථ සතර පේරුවේ දායක පින්වතුන් දහම් පාසලේ දුවා දරුවන් ආචාර්ය මණ්ඩලය අම්මලා තාත්තලා එකතු වෙලා මේ ආකාරයේ උතුම් බෝධි පූජාමේ පින්කමක් සූදානම් කරගෙන තමන්ටත් ඒ වගේම විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේටත් රටවාසී ලෝකවාසී ජනතාවටත් ආශිර්වාද ලබා කර දීම අරමුණු කරගෙන උතුම් පින්කමක් සිද්ධ කරලා මේ වෙලාව තුල බලාපොරොත්තු වෙන්නේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට ලෞතර බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියලා දේශනාව තුළින් පැහැදිලි කරනවා අපිට බුදුහාමුදුරුවන්ගේ පිහිට ධර්ම රත්නයේ පිහිට සංඝ රත්නයේ පිහිට හැර වෙන ආශිර්වාදයක් ආරක්ෂාවක් නැති බව දේශනාව තුළින් පැහැදිලි කරනවා යම් කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාදයේ පිහිටක් කොට සලකනවා නම්
ධර්මය තමන්ට පිහිටක් කොට සලකනවා නම් සංඝ රත්නයේ ආශිර්වාදයේ පිහිටක් කොට සලකනවා නම් ඒ තුලින් තමන්ගේ ජීවිතයට මහා ආශිර්වාදයක් ආරක්ෂාවක් ළඟා කරගන්නට පුළුවන් බව උතුම් දේශනාව තුළ සඳහන් වෙනවා. අපි සෑම වසරක් පාසාම වසර ආරම්භ කරන දවස තුල මේ ආකාරයේ පින්කම් සූදානම් කරගෙන ඔබ අපි කාටත් ආශිර්වාද ළඟා කර ගැනීම අරමුණු කරගෙන වගේම මේ ඉදිරි කාල වකවානුව තුල සිද්ධ කරනු ලබන සියලු කටයුතු සාර්ථකව කිසිදු කරදරයක් බාධකයක් නැතුව සිදු කර ගන්නට වගේම ඔබ අපි කාටත් යහපත් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සැලසේවා කියන උතුම් අරමුණු ඇති කරගෙන තමයි කවුරුත් එක්ක එකතු වෙලා මේ වගේ උතුම් පින්කමක් සිදු කරන්නට යෙදෙන්නේ. අපි දන්නවා මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන ඔබ අපි කාටත් මේ ජීවත් වෙලා ඉන්න කාලවකවානුව තුල අපි කවුරුත් කැමති අපේ ජීවිතයට කරදර බාධක එන්නේ නැතුව ගැටලු වෙන්නේ නැතුව මේ ජීවිතය නිර්හංකාරව නිස්සබ්දව ජීවිතේ ලස්සනට ගලාගෙන යනවට ඔබ අපි කවුරුත් කැමතියි. අපි කවුරුවත් කැමති නැහැ අපේ ජීවිතයට බාධා කෙනවට ගැටලු වෙනවට අපි කවුරුවත් කැමති නැහැ. අපි කැමති අපේ ජීවිතය ගැටලු වලින් තොරව ගලාගෙන යනවා නම් අපි කවුරුත් කැමතියි. නමුත් සමහර වෙලාවට අපි හිතන්නේ නැති වෙලාවට අපේ ජීවිතවලට විවිධ ගැටලු බාධක ඇති වෙන අවස්ථාවල් ඕනතරම් තිබෙනවා. අපි මේ වගේ උතුම් පින්කමක් සිද්ධ කරලා කවුරුත් එක්ක එකතු වෙලා තුනුරුවන් වන්දනා කරලා ධර්මයේ ගුණය සිහිපත් කරලා සංඝ රත්නයේ ගුණ සිහිපත් කරලා ප්‍රාර්ථනා කරන්නේම අපි කාටවත් කරදරයක් නැතුව ඉදිරි කාල වකවානුව තුළ යහපත් ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය සැලසෙන්නයි කියලා තමයි අපි විශේෂයෙන්ම මේ උතුම් පින්කම් සිදු කරන්නට යෙදෙන්නේ. බුදුහාමුදුරු දේශනා කොට වදාරනවා කරගත් අකුසල කර්ම වලින් වැළකෙන්න ඒ වගේම ඉදිරියට අකුසල දහම් සිදු නොකර ගන්නට පෙර සංසාරයේ තුල කළා තිබෙන පුංචි අකුසල කර්ම තිබෙනවා නම් ඒවා යටපත් වෙන්න මිනිස්සුන්ට කරන්න පුළුවන්කම තිබෙන එකම දේ තමයි තුන්රුවන්ගේ ගුණයන් සිහිපත් කරගෙන නිරන්තරයෙන්ම ආගමික වතාවත් වල නිරත වීම තුල ඒ ඇතිවන බාධාවන් ඒ ගැටලු යටපත් භාවයට පත් කරගන්නට පුංචි අකුසල කර්ම යටපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කොට වදාරනවා. ඒ උතුම් දේශනාව අනුව යමින් ඔබ අපි කවුරුත් එකතු වෙලා මේ ආකාරයෙන් මෙවන් මහඟු පින්කම් සිදු කරගනිමින් ජීවිතය මෙලවත් පරලොවත් වාසනාවන්ත භාවයට පත් කර ගැනීම අරමුණු කරගෙනයි මේ උතුම් සම්බුද්ධ පූජාමය පින්කම් ඒ වගේම නිරන්තරයෙන් විවිධ වූ පින්කම් අප විසින් සිද්ධ කරන්නට යෙදෙන්නේ. අද දහම් පාසලේ තුවා දරුවන් දායක පින්වතුන් අම්මලා තාත්තලා කවුරුත් එකතු වෙලා මේ පින්කම සිදු කරගත්තේ අපේ දරුවන්ට ආශිර්වාදයන් සිදු කරන්න ඕන, අපේ ජීවිතවලට ආශිර්වාද ළඟා කරගන්න ඕන, ගමේ පන්සලේ හාමුදුරුවන්ට ආශිර්වාද සිද්ධ කරන්න ඕන කියන උතුම් අරමුණු ඇති කරගෙන තමයි පින්කම සූදානම් කරගත්තේ. මේ පින්කම සිද්ධ කරනකොට ඔබේ සිතුවිලි යහපත් වූ භාවයටපත් වුණා. බුදුහාමුදුරු දේශනා කරනවා සිතකය වචනය කියන තුන්දොර සංවර භාවයටපත් කරගෙන මේ ආකාරයේ යහපත් සිතුවිලි ගොඩ නගාගෙන ශ්‍රද්ධාව මූලික කරගෙන මේ වගේ උතුම් පින්කම් සිදු කිරීම තුළ මහා ආශිර්වාදයක් කුසලයක් ඒ තුලින් ගොඩ නැගෙනවා කියලා දේශනාවෙන් පැහැදිලි කරනවා. ඒ ඇතිවන කුසල ශක්තිය ආශිර්වාද ශක්තිය අපේ පින් බවට පින් ඒ ඇතිවන පින් සිතුවිලි දෙවියන්ට අනුමෝදන් කරලා පරලොවට ගිහින් ඉන්න මියගේ පුජාතීන්ට අනුමෝදන් කරලා අපේ ජීවිතයටත් අපේ පින් නැමැති ගිණුම පුරවා ගන්න ආශිර්වාදයක් වශයෙන් කුසල ශක්තියක් වශයෙන් අපි ජීවිතයට ළඟා කරගනු ලබනවා. ඒ නිසා දැන් මේ වෙලාව තුල උතුම් වැදගත් පින්කමක් 2026 පළවෙනි මාසේ පළවෙනි දවසේම සිද්ධ කරගත්තා කියලා සියලු දෙනාම සන්තෝෂභාවය ඇති කරගනිමින් ඒ ගෙවිලා ගියපු අවුරුද්ද තුල තම තමන් අතින් සිදුවෙච්ච යම් දෝෂ තිබෙනවා නම් ඒ දෝෂයන් නිවැරදි කරගෙන මේ අවුරුද්ද තුල
යහපත් ජීවිතය ගත කරනවා කියන උතුම් අධිෂ්ඨානය ඇති කර ගන්න ඕන. වසරක් උදා වෙනකොට බොහෝ දෙනකොට විවිධ අරමුණු තිබෙනවා. මම මේ වසර තුල මේ වගේ දේවල් සිද්ධ කර ගන්නවා. විශේෂයෙන් අධ්‍යාපනය හදාරන දරුවන් කල්පනා කරනවා මගේ ඉදිරි කාල වකවානු තුල මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නව වගේම රැකිරක්ෂා කරන පින්වුතුන් අධිෂ්ඨාන කර ගන්නව තමන් කරගන්න ඒ රැකියා කටයුතු තව තවත් වැඩි දියුණු භාවයට පත් කර ගන්නවා කියන අරමුණු ඇති කර ගන්නව සාමාන්‍යයෙන් වසරක් ආරම්භ වෙනකොටම. ඒ නිසා විවිධ අරමුණු ඇති කරගෙන ඔබ අද දවසේදී මේ උතුම් පින්කම සඳහා සම්බන්ධ වෙලා බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් තුන්රුවන් අරමුණු කරගෙන බොහොම ගෞරවයෙන් ත්‍රිවිධ චෛත්‍යානන් වහන්සේලා උදෙසා සම්බුද්ධ පූජාවන් පූජා කරලා උතුම් වැදගත් පින්කමක් සිදු කරගත්තා කියලා මේ වෙලාවේ සන්තෝෂභාවයේ ඇති කරගනිමින් බොහොම ශ්‍රද්ධාවෙන් කරපු මේ උතුම් බෝධි පූජාමේ පින්කමෙන් උපදවා ගන්න උදාාරතර පුණ්‍ය ශක්තියින් මුලින්ම සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරලා අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. විහාරස්ත බෝධිරාජයාණන් වහන්සේට චෛත්‍යරාජයාණන් වහන්සේට විහාර මන්දිරයට අධිග්‍රහිතව වැඩ සිටින ධාතු මාලිගාවට අධිග්‍රහිතව වැඩ සිටින ඔබව ආරක්ෂා කරන පින් කැමැති අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන්නා වූ දෙවියන්ගේ දේව යස ඉසුරු සැප සම්පත් වඩා වර්ධනය කරගනීවා. එම දෙවියන්ගේ දේව ආශිර්වාද ශක්තිය විශේෂයෙන්ම අද උපන් දිනේ සිහිපත් කරන මේ විහාරස්ථානයේ ගරු කටයුතු විහාරාධිපති අපේ කුබුකේ ගුණානන්ද ලොකු හාමුදුරන් වහන්සේට දෙවියෝ ආශිංසනයන් සිදු කෙරේවා ආශිර්වාදයන් සිදු කෙරෙත්වා රැකවරණය සලසත්වා දේවාශිර්වාදයේ තුලින් ලොකු හාමුදුරන්ට බලපාලා තිබෙන දෝෂාන්ධකාරයන් දුරු කර ගන්නට දෙවියෝ නිරන්තර සෙත් ප්‍රාර්ථනාවන් සිදු කෙරේවා. ඒ වගේම දහම් පාසලේ සියලුම දුවදරුවන්ට ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු බවතුන්ට අම්මලා තාත්තලා ඒ වගේම දායක සභාවේ සියලුම පින්වතුන්ටත් මේ වෙනුවෙන් ඔබට අනුග්‍රාහකත්වයේ සහයෝගය ලබා දීපු මේ උතුම් පින්කම වෙනුවෙන් ආශිර්වාද කරපු සැමටත් දෙවියෝ රැකවරණය සලසත්වා දෙවියන් ඔබව ආරක්ෂා කෙරේවා. දේවාශිර්වාදයේ තුලින් සියලු දෙනාටම යහපතක්ම උදා වේවා. සියලු දෙවියන් මේ පින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන අපි ගාථාව කියලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සියලු මේගේ පුජාතින් වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. විහාරාධිපති ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේ නමින් පරලොවට ගිහිල්ලා සිටින විශේෂයෙන්ම පියතුමා ඇතුළු කොට සියලුම පරලෝසපත් ඥාතීන්ටත් විහාරස්ථානයේ වැඩ සිට අපවත් වේදාල ගරු කටයුතු ගුණාලංකාර ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු කොට විහාරස්ථානයේ වැඩ සිට අපවත් වේදාල සියලු මහා සංඝරුවනටත් ඒ වගේම දහම් පාසලේ දුවදරුවන් නමින් ආචාර්ය මණ්ඩලයේ නමින් සතර පේරුවේ සියලු දායකාරකාදී පින්වතුන් නමින් මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් ඉන්න පින් ගන්න අපේක්ෂාවෙන් ඉන්න සියලුම මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්ංගේ පරලොව ජීවිතයන් වාසනාවන්ත භාවයට පත් කර ගනීවා. දුකින් මිදේවා. උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන උතුම් පැතුමින් පින් දෙමු. ඉදම්මේ ඥාතේනං උතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං උතු සුඛිතා උන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං උතු සුඛිතා උන්තු ඥාතයෝ. ආශිර්වාදාත්මක බෝධි පූජාමේ පින්කමෙන් ජනිත කරගනු ලබන ආශිර්වාද ශක්තියත් බුද්ධ ධම්ම සංඝ කියනා වූ අනන්ත තුන්රුවන්ගේ ආශිර්වාද ශක්තියත් හේතු කොටගෙන අද ජන්මදිනයේ සිහිපත් කරන සී සුධර්මාරාම විහාරාධිපති
ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍ය කුඹුකේ ගුණානන්ද ලොකු හාමුදුරන් වහන්සේට බලපාලා තිබෙන රාහු චන්ද කුජගුරු සකුරු සෙනසුරු කිරණ වග්‍රහදීන්ගෙන් බලපාලා තිබෙන සියලු ග්‍රහ දෝෂ ඵලයන් දුරු වේවා. අපේ ලොකු හාමුදුරන් වහන්සේ විසින් සිද්ධ කරනු ලබන ශාසනික මෙහෙවරයන් උන්වහන්සේට තව තවත් සිදු කර ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. මේ දිනවල උන්වහන්සේ විහාරස්ථාන දෙකක අධිපතිත්වයේ දරමින් උන්වහන්සේ තනියම මේ විහාරස්ථානයේ සිට ආගමික කටයුතු සිදු කරනු ලබනවා. ඉතින් උන්වහන්සේට ඒ කටයුතු යහපත් සාර්ථකව සිදු කර ගන්නට උතුම් මානසික ශක්තිය ඇති කර ගන්නට උන්වහන්සේට මේ උතුම් පින්කමේ ආශිර්වාදයේ ශක්තියක් වේවා, රැකවරණයක් වේවා, නිරෝගීමත් වාසනාවන්ත සුදුම සුබ උපන්දිනයක්ම වේවා කියලා සාදු කියලා ආශිර්වාදයන් සිද්ධ කරන්න. මේ පින්කමේ දායකත්වයෙන් දරපු ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ සියලුම දුවදරුවන්ටත් ආචාර්ය මණ්ඩලයේ ගුරු බෞතුන්ටත් අම්මලා තාත්තලා ඇතුළු මේ සඳහා සහයෝගය ලබා දීපු උපකාර කරපු සතර පෙරේ සියලුම දායක කාර්කාදී පින්වතුන් සියලු දෙනාටම මේ උතුම් පින්කමේ ආශිර්වාද ශක්තිය හේතු කොටගෙන බලපාල තිබෙන සියලුම අපල උපද්‍රවයන් දුරු වේවා. කායික මානසික සියලු පීඩාවන් දුරු වේවා. මේ ලැබුණා වසර තුල ඔබට කිසිදු කරදරයක් බාධකයක් නැතුව කටයුතු සිදු කර ගන්නට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගන්නට, එවැගේම දෙමව්පියන් ගුරු බවතුන් දායක සභාවේ සියලු වැඩිහිටි පින්වතුන් විසින් කරන කියන වෙළඳ ව්‍යාපාර, ගොවිතැන්පත් ආදී කටයුතු සියලුම රැකියා ආදී කටයුතු සාර්ථකව සිදු කර ගන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව මේ උතුම් පින්කම තුලින් උදා වේවා. ලැබූ 2026 නව වසර සතර සෞභාග්‍ය සපිරි නිරෝගීමත් වසරක් වශයෙන් ගත කරන්නට සැමට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. ඔබ අපි කවුරුත් සිදු කරගත්තේ උතුම් මහඟු පින්කමක්. මේ පින්කම හේතු කොටගෙන දෙවියන්ටත් පරලෝක සපස් සියලු ඥාතීන්ටත් ඔබ අප සෑම දෙනාටම බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවේසනෙහි පැමිණ වදාළ උතුම් අමා මහ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ පින්කම එකම ධම් සභා මණ්ඩපයකදීම හේතු ආසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි දැනගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සිල්දරාටම තෙරුවන් සරණයි.